මොරපිටිය වීදියේ බණ්ඩාරේ කුමාරයා පාතබපු මේ ඓතිහාසික පුරවරේ අපා දුක් විඳපු මිනිස්සු හිටපු අරුම පුදුම ගමත් වුණ මේ ශ්‍රී ලංකාවේ එනම් මේ මොරපිටිය අලුත් මාවත. ඕක තමයි ඇත්ත කතාව. හැබැයි මේ පාරේ නම අපි කාලයක් යනකොට වෙනස් කරා මේක පාර්ලිමේන්තු පාර කියලා. මන්ද ඒකට ප්‍රධානතම හේතුව තමයි විවිධ දේශපාලඥයෝ දශක ගණනාවක් තිස්සේ අපේ මිනිස්සුන්ගේ ඡන්දය හූරගෙන කෑවා මේකෙන්. මාකට් කරා මේක. ඔහොම ඉඳලා අපි විවිධාකාර තුරුම්පු ගැහුවා. මුන් ඔක්කොම ටික රැවැට්ටුවා අන්තිමට. ඕක තමයි වැඩි. බැරිම තැන අපි ගියා අන්තිමට සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බෙන්න. මොරපිටි ඉස්කෝලේ මට මතකයි සූරු පන්ති කාමර දෙන්න ආපු වෙලාවක. අපි ගිහලා සර් මේ පාර හදන්න එපා. විනාඩි 5ක් මේකෙන් පාර්ලිමේන්තු අපි වෙනින් කතා කරන්න. ෆයිල් එක දීලා කිව්වා මේක හරියන්නේ නැහැ මේ black and white මේක color printing තියෙන දුවලා ගිහිල්ලා ඒකත් හදලා ගිහින් දුන්නා. ගමන් ගානක් එතුමාගෙන් විමසුවා ලියුම් දැම්මා කිසිදු උත්තරයක් නැහැ. පස්සේ තමයි ආරංචිනේ වැඩක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම යාළුවෝ කියන එක තේරුම් ගියා. ඊට පස්සේ අපිට ධනුෂ් සහෝදරයා මේට ඇවිල්ලා පොරොන්දු නැහැ. ඇත්තටම අපිට කිව්වා ඔයගොල්ලොත් පත් වෙලා යන අපහසුතාවය මේ දුක මං හොඳට අඳුරගෙන තියෙනවා. මේ වෙනුවෙන් කළ හැකි සියලුම දේවල් අපිට කරනවා කිව්වා. හැබැයි ඊයේ පාර හදනවා කියලා කිව්වත් අදටත් අපේ මිනිස්සුන්ට තාමත් විශ්වාස නැහැ මහත්තයෝ. ඒකට තමයි මේ පාරට පුදුමාකාර වංචා කර පාරක්. පාර්ලිමේන්තු පුරෝපු පාරක් මේක. සංජීව ඉදිරිමාන්න මට මතකයි මේ ගමට ඇවිල්ලා මුළු ගමේම ඡන්ද ටික ගත්තා. මම තමයි කම්ප්ලේන් කරේ. මොකද මම රැස්සියම් කරා 200 300 සෙනග ගණන් එතුමා විවිධ බලාපොරොත්තු දුනා මේ ගැන හදනවා කියලා. මං කිව්වා සර් ප්‍රශ්නයක් නැහැ දැන් නඩුවනේ තියෙන්නේ. පාර්ලිමේන්තුවේ කතා කරන්න මේ ගැන. ජනතාවනේ වා පාර්ලිමේන්තුවේ එක විනාඩියක් කතා කරන්න. එක විනාඩියක් කතා කරේ නැහැ. එදත් අපිට තේරුණා මුන් ඔක්කොම යාළුවෝ මල්ලි කියලා. ඇත්තටම ධනුෂ්ක සහෝදරයාට නලින්ද ජයතිස් සහෝදර ප්‍රමුඛ මේ ආණ්ඩුවට මට ස්තුති කරන්න බෑ. අපි මේ පත්වලා තිට දශක ගණනාවක් තිස්සේ පත්වලා තිය මේ අපා දුකත් එක මට කියන්න තියෙන්නේ ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් එක පින් මහත්යෝ කියලා තමයි කියන්න තියෙන්නේ. ගොඩක් ස්තුතියි.